සුබ සන්ධ්‍යාවක් හැමෝටම දරුවෝ. අද මේ ඉතාමත්ම කෙටි හැඳින්වලා දීමේ වැඩසටහන නැත්නම් පොඩි දේශනයක් කරන්න මම කල්පනා කරා. මොකද අපිට මේ ගිය සතියේ බදාදා දවසේ දාලා තිබුණේ වැඩසටහන මට නොවැළක්ක හේතුවකින්ද ඒක කරන්න බැරි වුණා. ඒකින්ද. එතකොට අද අපි මම පොඩි හඳුන්වා දීම වැඩසටහනක් කරන දරුවෝ 2027 අපොස උසස් පෙළ සංගීත විෂය පෙරදිග සංගීත විෂය ආධාරණ අපේ දරුවෝ වෙනුවෙන් ආරම්භ කරන උසස් පෙළ පුනරීක්ෂණ පන්ති මාලාව ගැන කෙටි හඳුන්වා දීමක් කරන්න. මම අද ගෙදර නෙවෙයි ඉන්නේ එකයි කැමරා එක ඔෆ් කරලා තියෙන දරුවෝ බෝඩි මේ ඒකින්ද මම සෙන්සර් ඔයගොල්ලොත් එක්ක කතා කරලා අපි දවස ගැන සාකච්ඡා ගන්න මම බලාපොරොත්තු වෙනවා දවස මාරු කරගන්න. හරිම ගැටලුවක් තියෙනවා නම් අඟහරුවාදා හෝ බදාදා සම්බන්ධ වෙන ගැටලුවක් තියෙනවා නම් හරි. එතකොට මම ගැන කියනවා නම් මම මුලින් අඳුරලා දෙන්නම් මම කවුද කියලා. මම නිරංජන විජේසේකර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංගීත විෂය පිළිබඳ විශේෂවේදී උපාධිධාරියෙක්. ඒ වගේම මගේ MA එක නැත්නම් ශාස්ත්‍රපති විභාගයේ මේ දවස්වල කැලණි විශ්වවිද්‍යාලයේ ආධාරමින් ඉන්නවා. ඊට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි ඔයගොල්ලෝ අහලා තියෙනවා බාහිර උපාධි කරන දරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට දේශන පවත්වන දේශකවරයෙක් වශයෙන් කැලණි විශ්වවිද්‍යාලයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කටයුතු කරන ඊට අමතරව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන සංගීත උපදේශකවරයා විදිහට කටයුතු කරනවා. ඒක තමයි මගේ රැකියාව. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන සංගීත උපදේශකවරයා විදිහට කටයුතු කරන එක. ඊට අමතරව ඉතින් මම ඔයගොල්ලෝ වෙනුවෙන් කියන්නේ අපේ උසස් පෙළ දරුවෝ වෙනුවෙන් ඒ වගේම ඒ උසස් පෙළ 12 13 දරුවෝ වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශයට ප්‍රායෝගික පරීක්ෂණයට සූදානම් වෙන දරුවෝ වෙනුවෙන් ඊට අමතරව කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය හදාරන පළමු වසර දෙවන වසර තුන්වන වසර කියන මේ වසර ත්‍රිත්වයේ විශ්වවිද්‍යාල දෙකේ දරුවන්ට සංගීත විෂය පිළිබඳ දේශන පවත්වනවා ගායනය සහ වාදනය සහිතව. එතකොට ඔයගොල්ලන්ට මේ පාඨමාලාවගේ මේ රිවිෂන් එකට සම්බන්ධ වෙනකොට ඔයගොල්ලෝ ගායනය කරත් වාදනය කරත් ඕනෑම වාද්‍ය භාණ්ඩයක් පිළිබඳ ඉගෙනීම් කටයුතු ඒ අදාළ සියලු ඉගෙනීම් කටයුතු මම කරනවා. මොකද සිතාර, වයලින්, ගිටාර්, බටනලා, තබ්ලා, එස්රාජ් කියන වාදන භාණ්ඩ ටික මම හදාarලා තියෙනවා විශාරද විභාගය අවසන් වෙනකන් ඒ භාණ්ඩ සියල්ලෙන්ම. ඊට අමතරව ගායනියත් අවසන් කළා. දැන් නිපුණ වල අවසාන කොටස තමයි හදාරමින් ඉන්නේ මේ වෙනකොට. ඉතින් ඒකින්ද මම හිතන්නේ කිසිම තැනකින් ඕගොල්ලන්ට ගායනයත් ඔය මම ඉස්සෙල්ලා සඳහන් කරපු වාද්‍ය භාණ්ඩ සියල්ලම උගන්වන්න පුළුවන් ගුරුවරයෙක් හම්බ වෙවි කියලා. මම මේ පිළිබඳව නිහතමානීව ආඩම්බර වෙනවා. ළමයින්ට තැන් වලට නොයා එකම තැනකින් ඒ සියල්ලම ඉගෙන ගන්නට හැකියාවක් තියෙන එක සම්බන්ධයෙන්. හරි. මේ දවස්වල දැන් 2026 උසස් පෙළ පන්ති මාලාවක් පවත්වනවා අපේ රට වටේම අපේ දරුවෝ ඉන්නවා විවිධ ප්‍රදේශවල මාතර අකුරැස්ස ඊපස්සේ අවිස්සාවේල්ල මහියංගනය අනුරාධපුර පොළොන්නරුව කුරුණෑගල හැලියගොඩ ඒ වගේ රට වටේම දරුවෝ පිරිසක් ඉන්නවා අපේ කලින් ඇඩ් එකට සම්බන්ධ වුණු. ඒතර දැන් ඕගොල්ලෝ සම්බන්ධ වුණේ 2027 ලබන අවුරුද්දේ උසස් පෙළ කිරීම සඳහා. ඒතකොට ඒ සඳහා පන්ති මාලාව මම ලබන සතියේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අද ඊට කලින් මේ පොඩි හඳුන්වා දීමක් තමයි මේ කරන්නේ. හරි. ඒතර ඒ දරුවෝ නම් හොඳින් මේ දවස්වල විභාගයට දැන් සූදානම් වෙමින් පවතිනවා. මාස දෙකක වගේ කාලයක් තියලා තමයි පටන් ගත්තේ. ඔයගොල්ලෝ මතක නම් එපි පෝස්ට් එකක් දැකලා තමයි ඔයගොල්ලෝ සම්බන්ධ වුණේ මාත් එක්ක. එතකොට ඒ දරුවන්ගේ වැඩ කොටස යනවා. අපි බලමු දැන් ඔයගොල්ලෝගේ වැඩ කොටස කොහොමද අපි කරන්නේ කියන එක සම්බන්ධයෙන්. ඔයගොල්ලන්ට මම 2027 උසස් පෙළ පටන් ගන්නකොට දරුවෝ 12 වසරත් 13 වසරත් කියන වසරවල් දෙකම 12 13 අවුරුදු දෙකේම සිලබස් එක මුල සිට අවසානය දක්වා නැවත කවර් කරනවා. හරිනේ? නැවත සම්පූර්ණයෙන්ම මුල ඉඳලම
මුල පාඩම තියෙන තැන ඉඳලා සම්පූර්ණයෙන්ම 13 වසර අවසාන වෙනකන් සියලු කොටස් ආවරණය කරනවා. විශේෂයෙන්ම බටහිර සංගීත කොටස අනිවාර්යෙන් ආවරණය කරනවාම තමයි. හරි? අපේ ගුරුවරු මගහරින පාසල් වලත් ඒ වගේම වෙනත් පන්තිවල ගුරුවරුත් මගහරින ප්‍රශ්නයක් තමයි මේ බටහිර සංගීත ප්‍රශ්න. ඒක ඇතුළුව බටහිර සංගීත මුලින් ඉඳලම දරුවෝ. ඔයගොල්ලෝ සමහර වෙලාවට කැමති වෙන්න පුළුවන් එක ඉගෙන ගන්න අකමැති වෙන්න පුළුවන්. නමුත් මම උගන්වන්නේ මුලින් ඉඳලා ට්‍රෙබල් ක්ලෙෆ් එකේ ඉඳලා තමයි අපි පාඩම් ටික කරගෙන යන්නේ. එතකොට ඒ ඔස්සේ ඔයගොල්ලන්ට සම්පූර්ණ විෂය නිර්දේශයම 12 13 පන්ති දෙක සඳහා එකවර ආවරණය කෙරෙනවා. හරි අපි බලමු එහෙනම් ඔයගොල්ලෝගේ පොඩ්ඩක් පේපර් එක කොහොමද කියලා නිර්මාණය වෙලා තියෙන එක කියන එක පොඩ්ඩක් කතා කරලා ලොකු වෙලාවක් ගන්න ආද ආරම්භ දවසේ ඉඳලා අපි බලමු ඔයගොල්ලෝගේ ප්‍රශ්න පත්‍රය කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා. ඔයගොල්ලෝගේ දරුවෝ ප්‍රශ්න පත්‍රය ගත්තාම පළවන පත්‍රයට ලකුණු 100ක් හිමි වෙනවා. හරි? ලකුණු 100ක් හිමි වෙනවා ප්‍රශ්න ගාන 50ක් තියෙනවා. ප්‍රශ්න 50යි. මේකෙන් බහුවර්ණ ප්‍රශ්න අපිට හම්බ වෙනවා පුතේ 25ක් හෝ 30ක්. ඒක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා 25ක් හෝ 30ක් හම්බ වෙනවා. ඒතර 25ක් බහුවර්ණ ප්‍රශ්න හම්බ වුණොත් උත්තර ලියන්න පිළිතුරු ලියන ප්‍රශ්න 25ක් හම්බ වෙනවා. පිළිතුරු ලියන ප්‍රශ්න 25ක් හම්බ වෙනවා. 25ක් ප්‍රශ්න බහුවර්ණ දිනුණා. බහුවර්ණ ප්‍රශ්න 30ක් තිබුණොත් පිළිතුරු ලියන ප්‍රශ්න 20ක් හම්බ වෙනවා. එතන මෙතනදී මේ ප්‍රශ්න හම්බෙන්නේ මෙහෙම බහුවර්ණ එකේ පිළිතුරු පහක් තියෙන පහෙන් එකක් තමයි තෝරන්න තියෙන්නේ. පිළිතුරු ලියන ප්‍රශ්න කියලා කියන දරුවෝ ස්තැන් දෙකක් තියලා තියෙනවා. මෙන්න මෙහෙම ඔන්න වගේ ස්තැන් දෙකක් තියෙනවා. මේ ස්තැන් දෙකට ගැළපෙන වඩාත් සුදුසු පිළිතුරු දෙක ලියන්න ඕනේ. එතකොට මේ පිළිතුරු දෙකම ලිව්වොත් තමයි ලකුණු දෙකක් හම්බ වෙන්නේ. නැත්නම් එකක් හරි ගිහිල්ලා එකක් වැරදුනොත් අපිට හින් වෙන්නේ එක ලකුණයි. හරි? ඒකෙන් හින්දා මම යෝජනා කරනවා පළවෙනි ප්‍රශ්න පත්‍රය අවම වශයෙන් ප්‍රශ්න 50න් 45ක ප්‍රමාණය අපි කවර් කරගන්න අවශ්‍යමයි කියලා. ප්‍රශ්න 45. ප්‍රශ්න 45ක් කියලා කියන්නේ කීයද? ලකුණු 90ක්. හරි? මම මේ පන්තිය කරන්නේ ඕගොල්ලන්ට මේ නිකන් S එකක් එනතන C එකක් B එකක් අරගෙන දීලා පැත්තකට කරලා තියන්නේ නෙමෙයි. මගේ දැන් අවුරුදු ගානක තියෙන අත්දැකීම් හා බලපුරුද්දත් එක්ක ඒක අරගන්න ඔයගොල්ලන්ට අරගෙන දෙන එක මහ වැඩක් නෙවෙයි. ඒකකට පාර වෙන්න මේක දරුවෝ. ඒ වුණාට ඒක මට ලකුණු 75න් අරගෙන වැඩක් නෑ ඔයගොල්ලෝ. මොකද ඔයගොල්ලෝ ලකුණු 75න් ගත්තොත් ඔයගොල්ලෝ විශ්වවිද්‍යාලයකට යන්න තියෙන අවස්ථාව අල්ප වෙනවා. හරිද? ඒකින් හින්දා නිතරම ලකුණු 85කවත් අවමය 85. මම කියන අවමය 85යි. 85ක මට්ටමකට තියාගන්න. මොකද AB මත නෙමෙයි දරුවෝ ඔයගොල්ලෝගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය තීරණය වෙන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට වේවා කොළඹට වේවා කැරණියට වේවා ජපුර වේවා පේර වේවා ඕන තැනක ඔයගොල්ලෝගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය තීරණය වෙන්නේ A මත නෙමෙයි ඔයගොල්ලෝ ගන්න ලකුණු සංඛ්‍යාව මත. හරි? ඒ කියන සාමාර්ථය මත නෙමෙයි ලකුණු මත තමයි ඔයගොල්ලෝගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය තීරණය වෙන්නේ. හරි? ඒවා කිව්වට සමහරට පිළිගන්න එකක් නෑ. දැන් සමහර වෙලාවට මම මේක මකන්නම්. මේක දැන් අපි කතා කරානේ. සුත මකන්නම්. අපි හිතමු මෙන්න මෙහෙම A3ක් තියෙන ළමයෙක් ඉන්නවා. හරි. A3ක් තියෙන ළමයෙක් ඉන්නවා. එතකොට මේ ළමයාට එක විෂයයකට තියෙන ලකුණු 75ක් ඊළඟකට තියෙන 77ක්. හරි? 77ක් තියෙනවා. ඊළඟකට 76ක් තියෙනවා. A3. හරිද? මේ A3ේ සාමාර්ථ ගණක ළමයා. ඒතර A3. හරිද? තව ළමයෙක්ට තියෙනවා A1යි B2යි දරුවෝ. A1යි B2යි. හරි? ඒක ගණක ළමයාට තියෙනවා ලකුණු 90ක් පළවෙනි එකට. B1 ගණක ළමයාට තියෙනවා 73ක්. ඊට පස්සේ මෙතන 70ක්. හරි? එතකොට දැන් බලන්න මෙතන 75යි 77යි 76යි ගණක ළමයාට වඩා මෙතන A1යි B2 ගණපු ළමයාට තියෙන chance එක වැඩි. මොකද මෙයාගේ ලකුණු සංඛ්‍යාව වැඩි. හරිද? මෙයාගේ ලකුණු සංඛ්‍යාව වැඩි. හරිද?
එතකොට ඒ තුන ගණපු ළමයාගේ 75යි 77යි 76යි වගේ ලකුණු ආවොත් ඒ ළමයාට එන්නේ දරුවෝ ලකුණු 228ක් 23න්. හරි 228ක්. නමුත් 90යි 73යි 70යි ගණපු ළමයාට එනවා ලකුණු 233ක්. හරි? එතකොට ඒ තුන ගත්තට වැඩක් නැහැ. ඒ තුන ගණපු ළමයා ගෙදර A1යි B2 ගණපු ළමයා අර ලකුණු 5ක පරතරයකින් නේ ලකුණු 5ක පරතරයකින් එයා ළමයාට වඩා ඉස්සර වෙනවා ඉක්මන් වෙනවා. හරි? ඒකින්ද ඒක 75න් ගන්න ඒවා නෙමෙයි දරුවෝ අපි බලාපොරොත්තු වෙන නිතරම ලකුණු 85ක් 90ක අතර ප්‍රමාණයකට අපි එන්න ඕනේ කියන එක. හරි? මම හිතන්නේ ඒක පැහැදිලි ඇති. ඒතර මම දැන් කිව්වා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් සමග විරුද්ධ ලියන කොටසක් එනවා කුඩා. ඒතකොට කාලය පැය දෙකක් හම්බ වෙනවා. ඒ ප්‍රශ්න පත්‍රයට ඕගොල්ලෝ විරුද්ධ ලියන්න. හරි. ඒතකොට ඒකට ලකුණු 100යි. පළවෙනි පත්‍රයට ලකුණු 100යි. පත්‍රයට ලකුණු 100යි. හරිනේ? හරි. ඊළඟට දෙවන පත්‍රය. දෙවන පත්‍රය ගත්තාම දරුවෝ දෙවන පත්‍රයේ කොටස් තුනක් තියෙනවා. පළවෙනි කොටස දෙවන කොටස තුන්වන කොටස. හරි පළවෙනි කොටස දෙවන කොටස තුන්වන කොටස කියලා තියෙනවා. එතන මෙන්න මේ තියෙන කොටස් වලින් පුතේ පළවෙනි කොටස තියෙන ප්‍රශ්න තුනක්. දැන් ඔයගොල්ලෝ මේක දන්නවත් ඇති සමහර විට. නමුත් ඒකට මම නැවත මතක් කරන්නේ මේක වැදගත් වෙන හින්දා. හරි ප්‍රශ්න තුනක් තියෙනවා. හරි මේ තුනෙන් අපි දෙකකට පිළිතුරු ලියන්න ඕනේ. දෙකකට පිළිතුරු ලිවිය යුතුයි. එතකොට දෙවන කොටසේ දරුවෝ ප්‍රශ්න දෙකක් තියෙනවා. තියෙන ප්‍රශ්න දෙකයි. දෙකෙන් අපි එකකට පිළිතුරු ලිවිය යුතුයි. ප්‍රශ්න තුනයි. තුන්වෙනි කොටසේ ප්‍රශ්න තුනක් තියෙනවා. ප්‍රශ්න තුනක් තියෙනවා. තුනෙන් දෙකකට පිළිතුරු ලියන්න ඕනේ. හරි එතකොට සම්පූර්ණ ප්‍රශ්න පහකට අපි පිළිතුරු ලියනවා ප්‍රශ්න 8කින්. ප්‍රශ්න 8කින් ප්‍රශ්න පහකට අපි පිළිතුරු ලියන්න ඕනේ. එතකොට එක ප්‍රශ්නයකට දරුවෝ ලකුණු 20 ගානේ 25 වෙන්න දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු 100ක් නැවත හිමි වෙනවා. ඒකට කාලය පැය 3යි. කාලය පැය 3ක් හිමි වෙනවා. හරි? කාලය පැය 3ක් හිමි වෙනවා. එතකොට සාමාන්‍යයෙන් BC විෂය කියන්නේ ඔයගොල්ලෝ විභාග ආරම්භ වෙනකොට උසස් පෙළ විභාග ආරම්භ වෙනකොට පළවෙනි දවසේ තියෙන BC පළවෙනි දවසේ දෙවෙනි දවසේ BC තුන්වෙනි දවසේ අනිවාර්යයෙන්ම සංගීතය එක වෙනස් වෙන්නේ නැහැ. තුන්වෙනි දවසේ හතර හෝ පස්වෙනි දවසේ දෙවෙනි පත්‍රයේ අන්නේ විදිහට තමයි සංගීත පේපර් එක එන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරිද? එතකොට දැන් අපි දන්නවා පළවෙනි කොටසේ ප්‍රශ්න 3යි දෙකකට උත්තර ලියන්න ඕනේ. දෙවෙනි කොටසේ ප්‍රශ්න 2යි එකකට පිළිතුරු ලියන්න ඕනේ. තුන්වෙනි කොටසේ ප්‍රශ්න 3යි ප්‍රශ්න දෙකකට පිළිතුරු ලියන්න ඕනේ. ප්‍රශ්න පහකට පිළිතුරු ලියුවම අපිට ලකුණු 100%ක් හම්බ වෙනවා. හරි. අපි දැන් බලමු මේ පළවෙනි කොටස දෙවෙනි කොටසේ ප්‍රශ්නවල මොනවද තියෙන්නේ කියලා. ඒක දැනගෙන ඉන්න බෑ. අපි සූදානම් වෙන්න ඕනේ ඒක දැනගෙන ඉඳලා. නේද? ඒක නොදැන අපිට සූදානම් වෙන්න බෑ. ඉතින් අපි බලමු පළවෙනි කොටස ගත්තාම දරුවෝ තියෙන සම්පූර්ණයෙන්ම රාග. එතකොට ඒක රාග හඳුනා ගැනීම වෙන්න පුළුවන්. හඳුනා ගැනීම. හරි? ඊට පස්සේ මධ්‍යලය ගීත, තාන අලංකාර. ඒ කියන්නේ රාග හා සම්බන්ධ ඒවා. මධ්‍යලය ගීත, තාන අලංකාර නේද? තාල, හින්දුස්තානි තාල, හින්දුස්තානි සංගීතඥයෝ. හරි? ඔන්න ඔය වගේ කරුණු රාග සම්බන්ධයෙන් හින්දුස්තානි සංගීත සම්බන්ධව තමයි පුතේ අපේ පළවෙනි ප්‍රශ්න තුනම නිර්මාණය වෙන්නේ. ඒතර ඒකෙන් කැමති තුනක් අපිට තෝරගන්න පුළුවන්. දෙවන කොටස ගත්තාම දෙවන කොටස සම්පූර්ණයෙන් වෙන්නේ ජනගීය ඇසුරෙන්. හරි? ජනගීය ඇසුරෙන්. ප්‍රශ්න දෙකේ එන්නේ. කොහොමද ජනගීය ඇසුරෙන් ප්‍රශ්න දෙකේ එන්නේ? එකක් දේශීය නාට්‍ය කලාවන් හතර සම්බන්ධ. මොනවාද? නූර්ති, නාඩගම්, සොකරි, පෝලා. හරි? සොකරි පෝලා. ඔන්න ඔය කියන හතර සම්බන්ධයෙන් ජනගීය සම්බන්ධයෙන් තමයි ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. ඒතකොට එක ප්‍රශ්නයක් දරුවෝ අනිවාර්යයෙන්ම නූර්ති නාටකම් සොකරි පෝලම් කියන හතරෙන් එකක් හෝ දෙකක් හෝ නැත්නම් මේ හතරම එකතු කරලා එක ප්‍රශ්නයක් එන්න පුළුවන්. ජනගීය ඇසුරෙන් විතරක් තව ප්‍රශ්නයක් එනවා. ඒක විවිධාකාර ස්වරූප වෙන්න පුළුවන්. ආඝාතාත්මක, අනාඝාතාත්මක වර්ගීකරණය අනුව විවිධ පැති කොට ඔස්සේ ජනගීය කියන ප්‍රශ්නේ එනවා. ඒතර මම ඕගොල්ලන්ට යෝජනා කරනවා දෙවෙනි ප්‍රශ්නේදී දරුවෝ
මෙන්න මේ නූර්ති නාඩගම් සොකරි කෝලම් කියන මෙන්න මේ දේශීය රංග ශෛලීන් හතර ඇසුරින් එන ප්‍රශ්නෙට පිළිතුරු ලියන සූදානම් වෙන්න. ඒක තමයි තාමත්ම පහසු වෙන්නේ. මොකද ජනගී සම්බන්ධ පිළිතුරු ලියන්න ගිහිල්ලා ඕගොල්ලෝගෙන් උත්තර පත්‍ර පරීක්ෂකවරු බලාපොරොත්තු වෙන පිළිතුරේ බලාපොරොත්තු වෙන වාක්‍ය වචනේ ඒ ටික හරියට තිබුණ නැතුනොත් ඉතින් ඕගොල්ලන්ට සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ නැහැ. නමුත් සොකරි කෝලා නූර්ති නාටකම් ගත්තාම එතනදී අපි හැමෝම දන්න ටික වැඩි දියුණු කරලා තව කාරණා කීපයක් තව ඉගෙන ගන්න තියෙනවා. ඒතර ඒ ටික ලියුවාම ඒක හැමදාටම ඇත්ත. ඒක ආයි වෙනස් වෙන දෙයක් නෑ. ඒකම තමයි මාකින් ස්කීම් එකේ අපිට එන්නේ. ඒකින්ද එතනින් කිසිදු ගැටලුවකින් තොරව අපිට අපේ ලකුණු 20න් 15ක් 16ක් 18ක් ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. හරි? ඒකද මම යෝජනා කරනවා දෙවෙනි ප්‍රශ්නේදී දෙවෙනි පත්‍රයේ දෙවෙනි කොටසේ නූර්ති නාටකම් සොකරි කෝලම් ඇසුරෙන් යන මේ ප්‍රශ්නය පුරගන්න කියලා. හරි. අපි තුන්වෙනි කොටසට ආවම තුන්වෙනි කොටසේ දරුවෝ එක ප්‍රශ්නයක් එනවා බටහිර සංගීත ප්‍රශ්නයක්. හරි? බටහිර සංගීත ප්‍රශ්නයක් එනවා. මේ ප්‍රශ්නේ කරන්නම ඕනේ. ඒක තමයි මේ ප්‍රශ්නේ ලංකාවේ ළමයි 1000ක් විභාගයට පෙනී ඉන්නවනම් ළමයි දෙන්නෙක් හෝ තුන් දෙනෙක් තමයි මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්නේ හරියට. ළනිත් ළමයි කරන්න යනවා ඉඳලා සමහර ළමයි, ඒ කියන්නේ අනිත් ප්‍රශ්න දෙකක් කරගන්න බැරිනම කරන්නම දෙයක් තියෙනකොට කරනවා. නමුත් වැරදි. හරියට පිළිතුරු සපයන්නේ ළමයි දෙන්නයි හෝ තුන් දෙනයි. හැම වසරකම ඒක තමයි ඇත්ත. ඒකින්දම උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ බටහිර සංගීත ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. ඒක නියතයක් වගේ දෙයක්. හරි? ඒකින්ද අපි බටහිර සංගීතයේ මුලින් ඉඳලා ඔයගොල්ලන්ට උගන්වනවා ට්‍රිපල් ක්ලෙෆ් එකේ ඉඳලා රේඛා පහේ ඉඳලා කොහොමද ඒ ටික ඕනර් ටික සේරම සම්පූර්ණ උගන්වනවා. එතකොට ඒකින්ද අපි බටහිර සංගීත ප්‍රශ්නේ අනිවාර්යෙන් කරන්න ඕනේ. ඊට අමතරව දෙවෙනි ප්‍රශ්නේ ගොඩක් වෙලාවට ඔය චිත්‍රපට ගී වගේ දේවල් සම්බන්ධයෙන් යනවා. හරි චිත්‍රපට ගී සංගීත භාණ්ඩ හරි භාණ්ඩ ඒ වගේ මාතෘකා තුන්වෙනි ප්‍රශ්නේ දැන් මේ අපි උඩ කතා කරපු මාතෘකා ටික ඇරෙන්නේ. ඒ කියන්නේ මොනවද? රාග තාල සංගීතඥයෝ ඒවා ඊට පස්සේ ජනගී නූර්ති නාටකම් සොකරි කෝලම් ඒවත් ඇරුණාම බටහිර සංගීතයේ හැරුණාම චිත්‍රපට ගී ඊට පස්සේ සංගීත භාණ්ඩ ඒ වගේ මාතෘකා වුණාම තවත් සිලබස් එකේ ඉතුරු වෙලා තියෙනවානේ. අන්නේ සිලබස් එකේ තියෙන ඉතුරු පාඩම් වලින් කවලමේ හෝ එක ප්‍රශ්නයක් හෝ ප්‍රශ්න දෙක තුනක් හෝ වෙන විදිහට සිලබස් එකේ අනිකුත් පාඩම් වලින් පොතනින් හෝ ප්‍රශ්නයක් එන්න පුළුවන්. හරි? පොතනින් හෝ පාඩමක් එන්න පුළුවන්. ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒතකොට ඒක කවලම් වෙලා එන එකක්ද? ඒ කියන්නේ පාඩම් දෙක තුනක කවලම් වෙලා එන එකක්ද? තනි පාඩම කියන එකක්ද කියන එක නිශ්චිතව කියන්න බෑ දරුවෝ. හරි? එතකොට ඔන්න ඔය විදිහට තමයි ඔයගොල්ලෝගේ දෙවන ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ. ඒතර අපි ඒකට සූදානම් වෙන්න ඕන ආකාරයක් මම ඔයගොල්ලන්ට කියලා දුන්නා. හරි. ඊට පස්සේ දැන් අපි බලමු ප්‍රැක්ටිකල් එක. ප්‍රැක්ටිකල් එක මොකද කරන්නේ කියලා. හරි. මේක රෙකෝඩින් එක දෙන්න ඉතින් මොනවා හරි ලියා ගන්න තිබුණොත් ලියා ගන්න. මම අද ලොකු වෙලාවක් ගන්න නැහැ. මොකද මේ දවස්වල මම කලින් කිව්වා වගේ මේ සොස්පෙර අපේ දරුවෝ 26 මේ පරිවිභාගය ලියන ඔය පන්ති ටික යනවා ඉක්මනින් රිවිෂන් එකේ අවසාන හරිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. ඉතින් මේ එහෙම ක්ලාස් එකක් තියලා තමයි අද දැන් අර පොඩ්ඩක් පරක් වුණේ 7 පන්ති 7මාර උනේ. හරිද? ඒතර එහෙනම් දෙවෙනි කොටසට ලකුණු 100යි මෙතනට ලියන කොටසට දරුවෝ ලකුණු 200ක් හම්බෙනවා. හරි ලකුණු 200යි. ඊට පස්සේ ප්‍රායෝගික පරීක්ෂණය ගත්තාම ප්‍රායෝගික පරීක්ෂණයට ලකුණු 200ෙන් තමයි දෙන්නේ. ලකුණු 200ෙන් තමයි ප්‍රායෝගික පරීක්ෂණයට අපිට ලකුණු දෙන්නේ. හරි? එතකොට ප්‍රායෝගික පරීක්ෂණයට 200යි තියරි වලට ලකුණු 200යි සම්පූර්ණ ලකුණු ගන්න දරුවෝ 400ෙන් තමයි ඔයගොල්ලන්ට ලකුණු හම්බෙන්නේ. ඒකට 400 පේපර් 4ක් තිබෙන්නේ 404ෙන් බෙදලා 100ට ගාණක් අරගෙන ඔයගොල්ලන්ට ප්‍රතිඵලය දෙනවා. හරි? ඒතකොට ලකුණු 400කින් තමයි 404ෙන් බෙදලා එන 100ට ගාණ තමයි ඔයගොල්ලෝගේ ලකුණු ප්‍රතිශතය වෙන්නේ. ඒකයි මම කිව්වේ ලියන පේපර් එකේ පුළුවන් තරම් පළවෙනි පත්‍රයේ උපරිම ලකුණු ගන්න. මොකද දෙවෙනි කොටසෙන් ලකුණු හලන්න පුළුවන්. මොකද ඉස්පිලි පාපිලි අඩු වුණොත් කියන කරුණක් එහා මෙහා වුණොත් දරුවෝ අපෙන්
ලකුණු යම් ප්‍රමාණයක් මිස් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. හරි ඒක හින්දා එමයයි ඊළඟ ප්‍රායෝගික පරීක්ෂණයේදී දරුවෝ වැඩිම ලකුණු ගාණක් අපිට එකතු කරගන්න පුළුවන් ප්‍රායෝගික පරීක්ෂණ කොටසෙන් ගායනය හෝ වාදනය කරලා එහෙමයි තියෙන්නේ නේද? අනිවාර්යෙන් තබ්ලා වාදනයක් තියෙනවා. ගායනය කරන වාදනය කරන දරුවන්ට තබ්ලාවෙන් ත්‍රිතාලයේ වාදනය කළා මුගඩාවක් ගහලා පාල්ට දෙකයි කායදා දෙකයි පාල්ට දෙකයි ප්ලේ කළා 30යි ගල්ලා ඉවර කරන තබ්ලා වාදනයක් තියෙනවා මට මතක විදිහට ඒක ලකුණු 12ක් වගේ හම්බ වෙනවා. හරි? එහෙම තමයි ප්‍රායෝගික පරීක්ෂණේ දිනතර ප්‍රායෝගික පරීක්ෂණ තව ඔයගොල්ලෝ කැමති රාග විදිහට දරුවෝ තෝරගන්න ඕනේ කරාවිය. කැමති රාග විදිහට හරි. දැන් අපි අර O level වලදී ඉදිරිපත් කරේ මුලින්ම දෙනවා තමන් කැමති රාගය ගායනා කරන්න. ඒ වගේ A level වලදීත් පළවෙනි ප්‍රශ්නේ වෙන්නේ තමන් කැමති නිර්දේශිත තමන් කැමති රාගයක් තෝරාගෙන ඒකේ මධ්‍ය ලය නෙමෙයි දබරු විලම්බ ලය තමයි ගායනය හෝ වාදනය කරන්නේ. හරි විලම්බ ලය. මධ්‍ය ලය නෙමෙයි. ඒතර විලම්බ ලය ගීත ගායනා කළා දාන අලංකාර 4ක් 5ක් එක්ක. ඒකත් එකම ජාතිය දාන අලංකාර නොවෙන්න ඕනේ ලකුණු දෙන්න එකම ජාතිය වුණොත් ගායනා කළා. ඊට පස්සේ විලම්බ ලය ගීත අතරතුර මධ්‍ය ආලාප ගායනා කළා. හරියට තාලානුකූලව තබ්ලේකේ සම්යකට අනුව ඇවිල්ලා ගීතේ තමයි අවසන් කරන්න ඕනේ 30යි කරලා. හරි ඔන්න ටික තමයි පළවෙනි ප්‍රශ්නේ ගොඩක් වෙලාවට තියෙන. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නවල තාල දාන්න. හරිද? අතින් තාල දාලා වෙන්නන්න හින්දුස්තානි තාල. ඊට පස්සේ එහෙම නැත්නම් තාල ගුණ කරන්න. දැන් අපි හිතමු ජප් තාලය සිව් ගුණයෙන් ගුණ කරලා මේ දාලා වෙන්නන්න කියලා. එහෙම නැත්නම් දෙගුණයෙන් ගුණ කරලා දාන්න කියනවා. සම ගුණයෙන් ගුණ කරලා දාන්න කියනවා. එතකොට ඒ වගේ එකක් ආවම හරියට ගුණ කරලා දාලා පෙන්නන්න ඕනේ. එතකොට අපිට ඒ සම්පූර්ණ ලකුණු ගන්න එතනින් ගන්න පුළුවන්. හරි? එතකොට පළවෙනි කොටස මේ ප්‍රායෝගික පරීක්ෂණේ තමන් කැමති රාගයක් විලම්බලා ඊට පස්සේ ඒකේ මධ්‍යලය ගීතය අහන්න නෑ දරුවෝ. හරි? දැන් උදාහරණයක් හැටියට තමන් කැමති රාගයේ භාග්‍යශ්‍රී කියලා. භාග්‍යශ්‍රී රාගයේ මධ්‍යලය ගීතය කොහෙවත් අහන්නේ නෑ. හරි ප්‍රැක්ටිකල් එකේදී. එතකොට බලාපොරොත්තු වෙන්නේ භාග්‍යශ්‍රී නම් භාග්‍යශ්‍රී වල මේ විලම්බලය ගීතය. හරි? ඒ විදිහට නමුත් අනිත් ඒ වගේ ඒ අදාළ ගීතයම බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ තව තියෙනවා අහඹු ලෙස අපි කොලයක් තෝරගන්න නේද ප්‍රායෝගික මේ කොලේ වලදී වගේ අනිත් පැත්ත ගහලා තියෙන කොළ දෙක තුනක් තියෙනවා. ඒකෙන් කැමති කොලයක් ගන්නයි කියලා. එහෙම තමයි ඊටු ටික ප්‍රශ්නේ කරගෙන යන්නේ. එතකොට එහෙම අරගෙන ඊට පස්සේ අපි අනිත් රාග. එතකොට දැන් අපි මොනවාද විලම්බලයට තෝරගත්ත රාගය අරගෙන අනිත් රාග සම්පූර්ණයෙන්ම දරුවෝ ඔයගොල්ලන්ට රාග 10ක් තියෙනවා. හරිද? රාග 10ක් තියෙනවා. ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. හරි? ප්‍රායෝගික පරීක්ෂණයට ඕනේ රාග 6යි. ප්‍රායෝගික පරීක්ෂණයට ඕනේ රාග 6යි. හරි? ඒක බලයි දැන් මේ සර් 10ක් තියෙනවා මොකක්ද 6ක් කියන්නේ කියලා. ඔව්. 4ක් තියෙන දරුවෝ මේ වගේ රාග විස්තර සහ රාගවල ස්වභාවය පිළිබඳ දැනුවත් වෙලා ඉන්න. හරිද? රාග 4ක් තියෙන්නේ. ඒ රාගවල ආරෝහණ අවරෝහණ ගමන් කරන්නේ කොහොමද? රාග ඡායාව කොහොමද? ආලාප කොහොමද? අන්න එහෙම දැනගන්න තමයි රාග 4ක් තියෙන්නේ. ගැඹුරින් ඉගෙන ගන්න තියෙන්නේ ඔයගොල්ලන්ට රාග 6ක් විතරයි. එතකොට ඔය ගැඹුරින් ඉගෙන ගත යුතු රාග 4 සහ අනිත් රාග ගැඹුරින් ඉගෙන ගත යුතු රාග 6 සහ අනිත් රාග 4 එකතු වෙලා තමයි ඔයගොල්ලන්ට රාග 10ක් කියලා මේ විදිහට එන්නේ. හරි? ඊට පස්සේ ලකුණු 404න් බෙදලා ඔයගොල්ලන්ට ගන්නවා. දන්නවද දන්නේ රාග ටික මොනවද තියෙන්නේ කියන එක නේද? මම ඒකත් චුට්ටක් කතා කරලා ඉන්නම්. ඒතර ඔයගොල්ලන්ට තියෙනවා රාග ටික දරුවෝ පළවෙනි එක භාග්‍යශ්‍රී. හරි භාග්‍යශ්‍රී රාගය තියෙනවා. දෙකට අපි සිලබස් එකේ පිළිවෙලට ගියොත් දේශ තියෙනවා. හරි? තුන. මම මේ සිලබස් එකේ ඔයගොල්ලන්ට පළවෙනි වාට මේ පළවෙනි අවුරුද්ද රාග 3යි දෙවෙනි අවුරුද්ද රාග 3යි පිළිවෙලින් නම් ටික ලියන්න ඊට පස්සේ අනිත් රාග ටික ලියා ගන්න. හරි? දේශ හතරවෙනි එක ආසාවරි. ඔය තුන තමයි 12 වසරට තියෙන්නේ. හරි? ඊට පස්සේ හතරවෙනි එක පටන් ගන්නොත් 13 වසරෙන් ජයදේවන්ති. ජයදේවන්ති. පස්වෙනි එක හංසද්වනි. හංසද්වනි. හයවෙනි එක
බහිරව 7 කාලින් වැඩ හරි 8 වෙනි එක ආශාවරි 9 වෙනි එක තිලක්කාමොත් හරි 10 වෙනි එක තමයි මාල්කම්ස් කියලා කියන්නේ මාල්කම්ස් හරි ඒතර භාග්‍යශ්‍රී දේශ ආශාවරි ජයවන්ති හා සද්දෙනී බහිරව මේක තමයි ඔයගොල්ලන්ට 12 13 දෙකට තියෙන සිලබස් එකේ තියෙන රාග ටික හරි ඒතර පළවෙනි රාග 3 භාග්‍යශ්‍රී දේශ ආශාවරි තියෙන ඔයගොල්ලන්ට 12 වසරේදී ජයජයවන්ති හා සද්දෙනී බහිරව තියෙන 13 වසරේදී ඊට අමතරව මෙන්න මේ රාග හතර ගැන තමයි දරුවෝ අර මං කිය රාග විස්තර රාගය කොහොමද ගමන් කරන්නේ හඬ මොන වගේද අන්නේ මතක තියාගන්න මෙන්න මේ රාග හතර මොනවද කාලිංගඩා ආශාවරි නෙවෙයි දරුවන් නේදනවා වගේ පොඩ්ඩක් වැරදුනා ආශාවරි නේ ජවුන්පුරි මේ ජයන්න ජවුන්පුරි ඔන්න රාග ටික තමයි අපිට තියෙන්නේ ඉගෙන ගන්න චුට්ටක් ගන්න සදාහන් කරගන්න කොහේ ගන්න නෝට් කරගන්න හරි ඊට පස්සේ අපි බලමු ඔයගොල්ලන්ට තියෙන තාල ටික මොනවද කියලා මම අද ඒ ටික තමයි චුට්ටක් කතා කරන්නේ තාල ටික ගත්තම දරුවෝ ඔයගොල්ලන්ට තියෙනවා O level වල ඉගෙන ගන්න රාග ටිකක් තියෙනවා මේ තාල ටිකක් තියෙනවා ඒවා තමයි ත්‍රිතාල් හරි ත්‍රිතාල් ජප්තාල් दादरा दीपचांदी जपताल जपताल हुआ है केमटो හරි ත්‍රිතාල් ජප්තාල් දාදා දීප්චන්දි කෙන්ටෝ හරි ඔන්න ඔය තාල ටික තමයි O level වල ඉගෙන ගත්තා අලුතෙන් එකතු වෙනවා දරුවෝ වලට රූපක තාල් රූපක කියලා තාලයක් තියෙනවා ඊට පස්සේ एक ताल चौताल एक ताल चौताल दमार तिलवड़ा इंच इंच ඊට පස්සේ තිලවඩා පංජාබ් ත්‍රිතාල් හරි මෙන්න මේ කියන රාග මේ තාල ටික තියෙනවා ත්‍රිතාල් ජප්තාල් දාදලා දීප්චන්දි කියනට රූපක ඒකතාල් චෞතාල් දමාර් තිලවඩා හිංච් පංජාබ් ත්‍රිතාල් එතකොට මේ තාල සම්බන්ධයෙන් තේකා ටික පාඩම් වෙලා තියෙන්න ඕනේ හරි මාත්‍රායන කියෙන් කියලාද ඒකාව පාඩම් විය යුතුයි හරි ඒකාව පාඩම් වෙලා තියෙන්න ඕනේ එතකොට මේවා එනවා දරුවෝ තව සමගුණ දෙගුණ ගුණ කරන්න සමගුණ දෙගුණ ගුණ පිළිවෙලට එනවා
මුලට එනවා. හරි. ඔන්න විදිහට තමයි තියෙන්නේ. ඔය ටික නැත්තම් මේ තාලවල නම් ටික නැත්තම් පොඩ්ඩක් ලියාගන්න. විනාඩි කිහිපයක් දෙන්න. හරි. එතකොට ඔන්න තාල ඔය වගේ තාල දෙන ඊට පස්සේ සංගීතඥයෝ ගැන ගත්තාම සාරංග දේව ඊට පස්සේ ජයදේව හස්රත් පුෂ්ටු වීඑන් බාතිකණ්ඩේ හරි. ඒ වගේ ඒවා ගැන අපිට ඉගෙන ගන්න තියෙන දා බටහිර සංගීත සංධ්වනි චිත්‍රපට සංගීතය ඒ වගේ ලොකු මාතෘකා කීපයක් තියෙනවා. හරි. ඊට පස්සේ අමතරව තව මතක තියාගත යුතුම කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඔයගොල්ලන්ට වන්නමක් තියෙනවා. එක වන්නමක් තියෙනවා. වන්නම් තියෙන එක. හරි. ඒක තමයි දරුවෝ සැවුලා වන්නම උඩ රට එක. ඒක 13 වසරේ තියෙන්නේ සැවුලා වන්නම උඩ රට සම්ප්‍රදාය. හරි. ඊට අමතරව තියෙනවා ගණපති සෞදනු කියලා එකක්. ගණපති සෞදනු. මේ ඇසුරෙන් ප්‍රශ්නත් වෙනවා ප්‍රැක්ටිකල් එකටත් වෙනවා මේකත් උඩ රට ගණපති සෞදනු. ඊට පස්සේ තව තියෙනවා ඔයගොල්ලන්ට මංගලම් කියලා උඩ රට වෙස්නර්තනේන ගායනයක් මංගලම් ගායනය. ඊට පස්සේ තව තියෙනවා කුවේනි අස්න කියලා කියන්නේ අපි අස්නේ තියෙන. අස්නේ ගායනය. ඒක දැන් අර්ථනේ සම්බන්ධ කොටස වගේ අපිට හම්බෙන්නේ. සැවුලා වන්නම ගණපති සෞදම මංගලම් මේ වගේම අස්නේ කොටසක් අපිට ඔය දෙකෙන් වගේ ගායනා කරන්න තියෙනවා. ඊට අමතරව ඔය මොනවාද මේ වැලපුංගී හරි වැලපුංගී ඒ වගේ ජනගීය ඇසුරින් ඒවත් තියෙනවා. මේක ටික විශේෂයි. මේ සැවුලා වන්නම ගණපති සෞදම මංගලම් අස්නේ සහ ටීකා සීපද මොනවා විශේෂයි. ඊට අමතරව ප්‍රශස්ති හටන් ඒවත් තියෙනවා. හරි. ඒක ප්‍රධාන වශයෙන්ම සැවුලා වන්නම ගණපති සෞදම මංගලම් අස්නේ ටීකා සීපද ඕවා විශේෂයි. හරිද? මම හිතන්නේ ලියාගෙන ඉවර ඇති. එතකොට ඔන්න විදිහට තමයි ඔයගොල්ලෝගේ සිලබස් එක නිර්මාණය වෙලා තියෙන නිසා ප්‍රශ්න ටික හැදෙන්නේ. එතකොට මම අද මේක ලොකු වෙලාවක් අදින්නේ නැහැ. හරි. හඳුනා දීම් පොඩි වැඩසටහන කරනවා කිව්වේ. එතකොට මේකේ අපේ පන්ති පිළිවෙල යන විදිය කියන්නම්. මාසයකට පන්ති වාර දරුවෝ 6ක් තියෙනවා. මාසයකට සාමාන්‍ය පන්ති වාර 4යිනේ ඕනම පන්තියක් කරන්නේ. නමුත් මම පන්ති වාර 6ක් කරනවා. හරි. මාසයකට පන්ති වාර 6ක් කරනවා. එතකොට මාසික පන්ති වාර 6 සඳහා දරුවෝ එක් මාසයකට රුපියල් 2000ක් ගන්නවා. හරි. ශිෂ්‍යත්ව පන්ති එකත් මම හිතන්නේ පහ වසරේ ළමයින්ට තියෙන ශිෂ්‍යත්ව පන්ති එකත් රුපියල් 2800 3000ක් වෙනවා. හරි. එහෙන් බලනකොට ඒලොල් පන්තිය මම හිතන්නේ අඩුම මුදලට කරන්නේ මම. රුපියල් 2000 ගැන හිතනවා නම් ඕගොල්ලන්ට දවසකට එතකොට 6න් බෙදලා ගත්තාම බොහොම සුළු මුදලක් එන්නේ. හරි. ඒ ගානට කිසිම පන්තියක් කරන්නේ අද. ඉතින් ඒකින්ද මට දවස් 4ක් කරන්න පුළුවන්කම තිබුණා. දවසට 500ක් වෙන්න අරගෙන එහෙම කරන්නේ නැහැ. ඔයගොල්ලෝ ගැන හිතලා මම පන්තියට මාසෙට දවස් 6ක් කරනවා. හරි. එතකොට මුල්ම පන්ති වාරයේදී විතරක් හරි. මුල්ම පන්ති වාරයේ කලින් සල්ලි ගෙවන්න ඕනේ. කලින් මුදල් ගෙවන්න ඕනේ.
හරි ඒ කියන්නේ අපි අලුත පන්ති පටන් ගන්නකොට මුලින් සල්ලි ගෙවන්න ඊට පස්සේ හැම මාසෙකම දෙවන සතිය වෙනකොට මුදල් ගෙවලා අවසන් කරන්න ඕනේ. හරි මුදල් ගෙවලා එතකොට අපේ පන්ති වාර ගොඩක් වෙලාවට යෙදෙන්නේ රාත්‍රී කාලයේ දහවල් කාලයේ යෙදෙන්නේ නැහැ. සෙන්සුරාදිරදත් අපිට කැමති නම් ඉඳ තියෙනවා නම් විතර සෙන්සුරාද දහවල් කාලේ යොදාගත්තේ නැත්නම් සතිය දවස්වල රාත්‍රී කාලේ තමයි දෙන්නේ බොහෝ වෙලාවට 7න් පස්සේ 7 හෝ 7:00මාර 8 එහෙම වෙන්න පුළුවන්. හරි අතර යෙදෙනවා හැම දවසකම අපි පැය දෙකක් පන්තිය කරනවා. පැය දෙක ගානේ පන්තිය කරනවා. සම්පූර්ණ සිලබස් එක ඔයගොල්ලෝගේ මම කවර් කරනවා. පහුගිය අවුරුදු 10ක හරි පහුගිය අවුරුදු 10ක ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. ඒක නිසා ප්‍රතිඵල සම්බන්ධයෙන් 100%ක් වගකීම මම ගන්නවා. හරි හැම කෙනෙක්ටම අනිවාර්යෙන් A+ වගේ ගන්න පුළුවන් මට්ටමට මම හැමදාම අරගෙන යනවා. ඒක මීට කලිනුත් කරලා තියෙනවා. දැන්ටත් තමයි විශාල සංඛ්‍යාවක් විවිධ විශ්වවිද්‍යාලවල ඉන්න ඊට අමතරව විශ්වවිද්‍යාලවලින් අයින් වෙලා ඉන්න ගුරු සේවී ඉන්නවා සංගීත ගුරුවරු වශයෙන්. ඉතින් ඒකින්ද මේක අමුතු වැඩක් නෙමෙයි මට. ඊට අමතරව ඔයගොල්ලෝ කවුරු හරි දන්න විශේෂ අවශ්‍යතා තියෙන දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලෝ සම්බන්ධ කරන්න. විශේෂයෙන්ම මේ දෘශ්‍යාබාධිත දරුවෝ. හරි. ස්පේන් නැති අය කියලා කියන්නේ අපි අන්ධ විද්‍යාලය ඉගෙන ගන්න. එහෙම නැත්නම් අන්ධ විද්‍යාලයෙන් O level අවසන් කරලා දැන් සාමාන්‍ය පාසලක ඉගෙනම ලබන දෘශ්‍යාබාධිත දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට විශේෂ ක්‍රමවේදයකට උගන්වන්න. මොකද ඒගොල්ලෝ බ්‍රේල් වලින් තමයි ඉගෙන ගන්නෙ. ඒගොල්ලෝ බ්‍රේල් කරාම මේ නෝට්ස් ටික ගෙන්නගෙන බලලා තමයි මම දෙන්නේ. මට ඒ ටිකත් පුළුවන්. හරි. ඒ ළමයට උගන්වනවා. එහෙම ළමයි දෙන්නෙක් මේ වෙනකොට කැලණිය විශ්වවිද්‍යාලෙත් එක දරුවෙක් කොළඹ විශ්වවිද්‍යාලෙත්. කොළඹ විශ්වවිද්‍යාලයට යන ඉහළම ප්‍රතිඵල වුණ 136 වෙනියා බවට පත් වුණා ගිය අවුරුද්දේ. එක දරුවෙක් අපේ සංගීත කරපු දෘශ්‍යාබාධිත සම්පූර්ණ මැස්තේ පේන්නේ අම්බලන්ගොඩ ප්‍රධාන ජාතික පාසලක බාලිකා පාසලක දරුවෙක්. ඒ තුනයි සංගීත විෂයකට එකක් උපරිම ලකුණුත් එක්ක වෙන්නේ නැති දිස්ත්‍රික් රෑන්ක් එක ගාල්ල කියන්නේ බොහොම තරංකාරී දිස්ත්‍රික්කයක්. ඒ දිස්ත්‍රික් රෑන්ක් එක 136න් කොළඹ විශ්වවිද්‍යාලයට දෙట్లా තියෙනවා සාමාන්‍ය ප්‍රවේශය යටතේ. එහෙනම් විශේෂ අවශ්‍යතා තියෙන දරුවන්ට විශේෂ ප්‍රවේශයක් තියෙනවා. නමුත් මේ දරුවා සාමාන්‍ය ප්‍රවේශය යටතේ කොළඹ විශ්වවිද්‍යාලයට තේරෙයි දෙట్లా තියෙනවා. ඒ කියන්නේ සෙට් කට් ඔෆ් මාර්ක් බැලුවාම පරණ අවුරුදු වල 130 ගණන් යන්න පුළුවන්. හරි. ඒතර ඒකින්ද එහෙමයි. එතකොට ඇස්පේන් නැති දරුවෝ දෘශ්‍යාබාධිත දරුවෝ තබ්ලා ගහලා ගායනා කරලා වයලින් ගහලා ඉසේරම කරලා ළමයි ඒ ගන්නවා නම් මම හිතන්නේ ඔයගොල්ලන්ට ඊට වඩා දෙයක් කරන්න පුළුවන් නේද? අපිට ඇස් දෙකක් පේනවා, කන් දෙකක් හොඳට ඇහෙනවා, ලියන්න කියන්නත් තේරෙනවා, කියන දේ හොඳට වැටහෙනවා. එහෙනම් ඒ ළමයා 136 වෙනියට ආවා නම් මගේ ඒ දෘශ්‍යාබාධිත දරුවන්ගේ මේ වැඩිම දිස්ත්‍රික් රෑන්ක් එක ආපු අවස්ථාව මේ ඊට කලින් 2016 අවුරුද්දේ ගාල්ල දිස්ත්‍රික්කේ ඉතින් මම හෝල් ක්ලාසස් කරේ normally ගාල්ල දිස්ත්‍රික්කේ 24 වෙනියා හිටියා. හරි සංගීත විෂය සහිතව 24 වෙනියා ඒ සමාත තුනක්. එතකොට අර ඕගොල්ලෝ තෝරගනිපු විෂයන් අනුවත් දරුවෝ ඕගොල්ලොන්ගේ ඉසෙඩ්ඩාගේ එහා මෙහා වෙන්න බලපෑමක් සිද්ධ වෙනවා. හරිනේ? ඒ 24 වෙනියා ආපු දරුවා කරේ පෙරදිග සංගීතයයි ඉතිහාසයයි මට මතක විදිහට ජියෝග්‍රැෆි දරුවද. ඔව් ජියෝග්‍රැෆි හරි ලොජික් හරි කරේ. තර්ක ශාස්ත්‍රය හරි. ඒ විෂයන් තුනම ඉසෙඩ්ඩාගේ වැඩිම විෂයන්. ඒකින්ද ඒ තුනක් උපරිම ලකුණු එක්ක දාලා දෙනවා. ඒතර දිස්ත්‍රික් 24 වෙනියා. ඊට 2016 අවුරුදු. හරි? අර සංගීත විෂයේ චූටි අඩුවක් තියෙනවා. සෙට් එකේ චූටි අඩුවීමක් තියෙනවා. ඒකින්ද සංගීත විෂයත් එක්ක කරන දරුවන්ට පළවෙනි 10 දෙනා අතරට එන්න අමාරුයි. හරි? ඇත්ත කියන්න බෑ. සංගීත කරන දරුවන්ට පළවෙනි 10 දෙනා අතරට ඕනෑම දිස්ත්‍රික්කයක පළවෙනි 10 දෙනා අතරට එන්න අමාරුයි. සෙට් එකේ චූටි අඩුවක් තියෙන හින්දා නමුත් එතනින් එහාට ඒ කියන්නේ 10න් එහා තියෙන ස්ථාන විශේෂයෙන්ම 15 20 ඒ වගේ ස්ථාන වලට ඉන්න බැරි කමක් නැහැ. ඒකයි මම 24 වෙනියා 2016 අවුරුද්දේ හිටියා.
අනිත් අවුරුදු වල දරුවෝ විශ්වවිද්‍යාල ගියා. ඒ තරම් ලොකු ප්‍රතිඵල තිබුණේ නැහැ මගේ විෂය නෙවෙයි අනිත් විෂයන් වල. ඒකෙන් දිස්ත්‍රික් රැංක 300 ඒ වගේ වෙලා ඒ ගියපු අවස්ථාව දිනුණා ගැටලුවක් නැතුව. හරි. එහෙනම් ඔන්න විදිහට තමයි අපේ 2027 අපොස උසස් පෙළ පෙරදිග සංගීත විෂයේ පන්ති මාලාව පැවැත්වෙන්නේ. මාසයකට පන්ති වාර 6යි. පැවැත්වෙනවා දවසකට ඒ පන්ති වාරයකට පැය 2 බැගින් වෙනසෙ. හරි. එහෙනම් ඔය සියලු සිලබස් 12 13 සිලබස් ටික කවර් කරලා අපි ලබන අවුරුද්දේ පෙබරවාරි මාර්තු වෙනකොට සම්පූර්ණයෙන්ම සිලබස් කවර් කරලා අවසන් කරලා අනුමාන ප්‍රශ්න සහ පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. ඕගොල්ලන්ට පෙරහුරු පුරුදු කරනවා. ඊට අමතරව ගායන හා වාදන කොටසත් තියෙනවා නම් ඒ ටික කොටසත් ඕගොල්ලන්ට අවසන් කරනවා. හරි. එතකොට නෝක තමයි පන්තියේ සැලැස්ම පන්තියේ පවත්වන පිළිවෙල. එච්චර කලකට ගියේ මේ පිළිවෙලට ඉදිරියටත් එහෙමයි. මම අද කරපු මේ පැහැදිලි කිරීමෙන් ඔයගොල්ලෝට යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති පන්තියේ තියෙන්නේ කොහොමද සහ ඒකේ ප්‍රතිඵල ගන්න නම් අපි කොහොමද මහන්සි වෙන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් මගේ තියෙන දැක්ම මගේ තියෙන අත්දැකීම මම ඔයගොල්ලන්ට පැහැදිලි කරා. එහෙනම් ඒ අනුව මේක බලලා අද සම්බන්ධ වෙච්ච නැති දරුවෝ ඉන්නවා නම් මේක බලලා තීරණය කරන්න ඔයගොල්ලෝ සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්න නැති වුණත් ඒක ඔයගොල්ලෝගේ කැමැත්තක් ඒක ඔයගොල්ලෝගේ අයිතිවාසිකමක් සම්බන්ධ වෙන දරුවෝ සම්බන්ධ වෙන්න නැති අය එහෙම නැති උනායි කියලාත් මගේ කිසිම මනාපයක් නැහැ. අනිත් එක තමයි එක දරුවෙක් හිටියත් මම මගේ පන්තිය කරනවා. හරි? මොකද සල්ලිම නෙවෙයි මම ඉගැන්වීමෙන් සතුටක් ලබනවා. ඇත්තටම ඔයගොල්ලෝ අවසානයේ අවුරුදු දෙකක් එකමාරක් එකක් අවසානයේ උසස් පෙළ ප්‍රතිඵල ආවට පස්සේ සර් මම විශ්වවිද්‍යාලය යන්න පාස් වෙලා තියෙනවා කියලා එන වචනෙත් එක්ක එන සතුට මුදලින් ගන්න බෑ දරුවෝ. හරි? ඒකින්ද කවුරුවත් බය වෙන්න එපා. එක්කෙනෙක් හිටියොත් සර් පන්තිය ගන්න එහෙම නැහැ. තනි දරුවා හිටියත් මම උගන්වනවා. මට මුදලවක්වත් කාලයක්වත් එහෙම ලොකුවට මේකක් නැහැ. ඒකයි මම කිව්වේ තනි ළමයා හිටියත් උගන්වනවා. ළමයි 100ක් හිටියත් උගන්වනවා. ඒ 100 දෙනා ගැනම හොයලා බලන එකම විදියට. ඒකින්ද එහෙම කිසිම ගැටලුවක් තියාගන්න එපා. මේක බලලා අවසානයේ මම පොඩි වගුවක් දාන්නම් ගෲප් එකට. ඒක ඔයගොල්ලෝ වෝට් කරන්න ඔයගොල්ලෝ සම්බන්ධ වෙනවද නැද්ද කියන එක. එතකොට මට ඒක බලලා මගේ ඉදිරි පන්ති වාර තව තියෙනවා සකස් කරගන්න. එතකොට මම ඒ ටික සකස් කරගන්නවා. හරි? එහෙනම් අපි ලබන සතියේ පන්ති වාරෙන් හම්බ වෙමු කියලා මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ සම්බන්ධ වෙයි කියලා. එහෙනම් අදට හඳුන්වා දීම වැඩසටහන මම මෙතනින් අවසන් කරනවා. මේක බලලා අවසානයේ ඔයගොල්ලෝගේ වෝට් එක දාන්න මොකක්ද කරන්නේ කියන එක සම්බන්ධයෙන්. හරි. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් සුබ රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.